නෑ මං හිතන්නේ දැන් අර ලොකු චෝදනාවක් දැන් යනවා දැන් වැලිකම ප්‍රාන්ත සභාවේ අපි මැරයෝ දාලා අපි ඒ ඡන්දය අපි අතිටවන්න ක්‍රියා කරයි කියලා. විටාජෙන් ඇක්ටිව් ලයිෆ් එකට ස්මාර්ට් චොයිස් එක. ඔතන ඇත්ත කතාව තමයි මමත් ඒ වෙලාවේ ගැලරියේ හිටියා. මේ ආසනයේ සංවිධායකයෙක් හැටියට සමගි ජන බලවේගයේ ආසන සංවිධායකයෙක් හැටියට මටත් යන්නේ හැකියාව ලැබුණා JVP එකේ ඉන්න මන්ත්‍රීවරු එක්කෙනෙක් නෙමෙයි තුන් දෙනෙක් ඒ අවස්ථාවේ ගැලරිය ඇතුලේ හිටියා. ඉතින් ඒ වෙලාවේ JVP මන්ත්‍රීවරු තුන් දෙනෙක් කතා කරලා උඩට නැගිටලා ඊටාත්ම මං හිතන්නේ හයියෙන් කොමසාරිස්තුමියට කිව්වා ඒගොල්ලගේ සමාජිකයෝ දෙන්නෙක් පැහැර අරන් තියෙනවා මේ ඒගොල්ලෝ අස්ථානගත කරලා තියෙනවා මේ ඒගොල්ලෝ මෙතන නැත්තම් මේ ඡන්දෙ තියන්න බෑ කියලා. හැබැයි ඒ වෙලාවේ කොමසාරිස්තුමිය පැහැදිලිව වුන්ට කිව්වා මේක බොරු නම් පළාත් පාලන කොමසාරිස්තුමියකින් අහන්න පුළුවන්. ඒ අදාළ කොමසාරිස්තුමිය කිව්වා නෑ මේ ඡන්දය අපි පවත්වන්න ඕනෙමයි. මෙතන දෙන්නේ කඩු වෙච්ච එක මේක පළාත් පාලන නීතියක් නෙමෙයි. ඕගොල්ලෝ ඕන නම් ඒකට ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. හැබැයි මේ ඡන්දය අපි පවත්වනවායි කියලා. අන්තිමට මොකද්ද උනේ? ඒකටත් මේගොල්ලෝ නැගිටලා කෑ ගහලා එකපාරටම මේගොල්ලෝ සිග්නල් එකක් දීලා මේගොල්ලෝගේ එළියේ හිටපු පිරිසෙන් 250කට අධික සෙනඟක් ඇතුළට කඩාගෙන ඇවිල්ලා ඒකේ දැන් මම හිතන්නේ CCTV දර්ශනයේ හැමදේම තියෙනවා. එතකොට ඒකෙන් බලා ගන්න පුළුවන් දැන් අපි ඉන්නේ ආණ්ඩු විපක්ෂනේ ඒගොල්ලෝ ඉන්නේ ආණ්ඩුවේනේ. දැන් ඒගොල්ලෝ කියනවා නම් අපේ මැර කණ්ඩායමක් කියලා. එහෙනම් මමත් එතන හිටපු සජපේ සංවිධායක එහෙනම් මාවත් අතනකොට ගන්න ඕනේ. හැබැයි එතන පැහැදිලිව හිටියේ NPP එකේ කට්ටිය. ඒක මම හිතන්නේ වීඩියෝස් වල යනකොට ඒකේ හොඳට තේරෙනවා මේ වීඩියෝ දර්ශන වලින් මේගොල්ලෝ මොකද්ද කිව්වේ මේගොල්ලෝ කොහොමද ඇතුළට ගියේ කියලා දොරවල් කඩාගෙන ඇතුළට ගියේ කොමසාරිස්තුමියට පුදුමාකාර වදයක් වුණා. කොමසාරිස්තුමිය බැරි බඳන කිව්වා මේ කලහකාරී සිදුවීම් ටික පොලිසියට පාලනය කරන්නයි කියලා. ඒ වෙලාවේ පොලිසිය නිලධාරීන් හිටියට STF එකෙන් එළියේ හිටියට කවුරුත් ඇවිල්ලා මේ සෙනඟ එළියට දැම්මේ නැහැ. අන්තිමට එතන පල්ලෙහා අපේ සෙනඟක් හිටියා. දැන් බැරි වෙලාවක් හරි අපි අපේ සෙනඟට කිව්වනම් මේකට ප්‍රතිවිරුද්ධ ඇක්ෂන් එකක් ගන්නයි කියලා ඊට පස්සේ ඒගොල්ලෝ ප්ලෑන් කරේ ওই විදිහට මේක කරන්න තමයි. කොහොම හරි කරලා මේක කඩාකප්පල් කරලා මේගොල්ලෝ දැනගත්තා මේ විපක්ෂ මේක දිනනවයි කියලා. ඒකයි මේ කඩාකප්පල් ක්‍රියාව කරේ. හැමෝටම කියන්න කැමතියි දැන් මම ඉතාමත්ම විවෘත අභියෝගයක් කරනවා. බලන්න CCTV කැමරා ටික සභාවේ ලේකම්තුමිය කියනවා ඒ ටික තාම එතන තියෙනවයි කියලා පොලිසියෙන් තාම බලලා නැහැ කියලා. CCTV දර්ශන ටික බලන්න මේක කවුද මේකට මේ සෙනඟ ඇතුළට එව්වේ මේ සෙනඟ කාගේ කණ්ඩායමද NPP එකේද අපේද කියලා කරුණාකරලා කියන්න. අනිත් එක මොවුන්ගේ තවත් විග්‍රහයක් තිබ්බේ මොවුන් කිව්වා මේ මෙතන අපි පාතාලේ කෙනෙක් දාලා තියෙන්නේ කියලා. හොඳට මතක තියාගන්න අපි නඩුවකින් මං හිතන්නේ වැරදිකාරය වෙලා තියෙන අපි කිසිම කෙනෙක්ට අපි නාම යෝජනා දීලා නැහැ. නඩු ඇති හැබැයි කිසිම නඩුවකින් වැරදිකරුවෙක් බවට පත් වෙලා නැහැ. ඉතින් ඒකත් පොඩ්ඩක් පැහැදිලිව බලන්න. මොකද එහෙම වැරද්දක් කරලා තියෙනවා නම් ඔබතුමාලා අත්අඩංගුවට ගන්න. දැන් ඔබතුමාලා ඒක කරන්නත් ෆුල් ට්‍රයි එක දුන්නා. හැබැයි ඒකත් වැරදුනා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මේක මෙහෙව්වේ NPP කණ්ඩායම. මේක මම ඕනම පොලිසියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නෙමෙයි ලංකාවේ ඕනම පොලිසියකට ඇවිල්ලා වැලිගම ඇතුළු මම කට උත්තරයක් දෙන්න ලෑස්ති. දැන් මේ ඉන්නේ අපේ වැලිගම නගර සභාවට ඉදිරිපත් වෙච්ච අපේ කණ්ඩායම. මේකේ පොදු විපක්ෂයක් හැටියට මේ සියලු දෙනාම ඉන්නවා. මම වැලිගම ආසනයේ ප්‍රධාන සංවිධායක හැටියට මට යන්න දුන්නේ ගැලරියට අද වැලිගම නගර සභාවේ. හැබැයි JVP එකේ മന്ത്രിවරයාට ඇතුළට යන්න පුළුවන් වුණා. පොලිසියෙන් කිව්වා මට යන්න බෑ කියලා. එතනත් නීතිය කැඩුවා. එතනත් අනිත් එක මේගොල්ලෝ උපසභාපතිට දැන් ඩීල් ගැන කතා කරේ. ඩීල් ගැන කතා කරනවා නම් පොඩ්ඩක් චෙක් කරලා බලන්න NPP එකෙන් නැත්නම් ජාතික ජන බලයෙන් කවුද උපසභාපතියට පත් කරලා තියන්නේ කියලා. උපසභාපතියට පත් කරලා තියන්නේ වැලිගම නගර සභාවේ සභාපති වශයෙන් කටයුතු කරලා වාහනයක එන්ජිමක් හොරකම් කරලා ඒක නිසා ඒ මං හිතන්නේ මහ ඇමතුමා ඒ කාලේ පත් කරපු කමිටුවකින් ඒ කමිටුවකින් චූදිතය වෙලා වැරදි කරුව වෙලා සභාවෙන් එළියට දාපු කෙනෙක් තමයි මොවුන් දැන් පත් කරේ උපසභාපතිට. ඉතින් ඩීල් කියන දේ අපි හොඳට දන්නවා. පොලිසියට කියනවා කරුණාකරලා මේකට පරීක්ෂණයක් කරන්න. අනිත් එක හොඳට මතක තියාගන්න. NPP එක බොරු පැමිණිල්ලක් දාලා තිබ්බනම් ජාතික ජන බලවේගයේ බොරු පැමිණිල්ලක් දාලා තිබ්බනම් ඔවුන්ගේ ක්‍රියාකාරීන්ව පැහැරගත්තයි කියලා. ඔවුන්ට විරුද්ධවත් කරුණාකරලා බොරු පැමිණිලි දැම්මට විමර්ශනයක් ආරම්භ කරන්න අපි ලෑස්ති ඕනම පොලිසියකට යන්න.